ආයුබෝවන් අස්වැසුම් ප්‍රතිලාභය ලබන සහ ඒ පිළිබඳ උනන්දු වන ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. 2026 වර්ෂයේදී අස්වැසුම දීමනාව ඉහළ යනවාද? දැනට පවතින ගිණුම් ගැටලු විසඳගන්නේ කොහොමද කියලා අද අපි කතා කරන්නේ ඒ ගැනයි. දීමනා මුදල් වැඩිවීම පිළිබඳ ඇත්ත තත්ත්වය සහ සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරණය ගියත් 2026 වර්ෂයේදී අස්වැසුම මුදල් වැඩි කිරීම පිළිබඳ රජයේ මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. ඒ නිසා රුපියල් 15000ක් හෝ 20000ක් දක්වා මුදල් වැඩි වන බවට යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යභාවයක් නොමැති බව ඔබ මතක තබා ගත යුතුයි. දැනට පවතින කාණ්ඩ හා ගෙවීමේ ක්‍රම මෙසේය. අන්ත දිල්ලු කාණ්ඩය සඳහා රුපියල් 17500ක මුදලක්ද දිල්ලු කාණ්ඩය සඳහා රුපියල් 10000ක මුදලක්ද අවදානමට ලක්විය හැකි කාණ්ඩය සඳහා රුපියල් 5000ක මුදලක් බැගින් සංක්‍රාන්ති කාණ්ඩය සඳහා 2026 ජූනි මාසයෙන් පසු මේ සඳහා නැවත අයදුම් කිරීමේ අවස්ථාවක්ද හිමිවීමට නියමිතයි. පවුලේ සමාජිකයන් සංඛ්‍යාව දෙදෙනෙකුට වඩා අඩු නම් හිමිවන දීමනාවේ ලැබෙන්නේ අඩක් පමණක් බව සුබ සාධන මණ්ඩලය අවධාරණය කළා තියෙනවා. ගිණුම් ගැටලු සහ මුදල් නැලැබීමට හේතු තමා දැනට පළමු අධීරයේ තොරතුරු යාවත් කාලනය කිරීමේ සමීක්ෂණයේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ හේතුවෙන් ඇතැම් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට තාක්ෂණික දෝෂ ඇති වෙන්න පුළුවන්. ඔබට ජනවාරි මුදල් ලැබිලා පෙබරවාරි මුදල් ලැබිලා නැත්නම් ඒක පද්ධතියේ යාවත් කාලනය කිරීම නිසා සිදුවුවක් වෙන්න පුළුවන්. ඔබගේ ගිණුම් කිසිදු වරදක් නොමැතිව මුදල් නතර වී ඇතනම් කලබල වෙන්න එපා. ගන්න ඕන පියවර තමා ඔබේ දීමනාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා නම් මෙන්න මේ පියවර ගන්න ඕනේ. ශනික ඇමතුම් අංක 19/24 අංකයට අමතලා විස්තර ලබා දී තොරතුරු සනාථ කරගන්න ඕනේ. නැත්තම් ඔයාලගේ බල ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අවශ්‍ය අස්වැසුම අංශයේ නිලධාරියා හමු වෙලත් විසඳුම් ලබා ගන්න පුළුවන්. අස්වැසුම පිළිබඳව නිවැරදි සහ නිලතොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සමග දිගටම රැඳී සිටින කියලා ආරාධනා කරනවා. මේ තොරතුරු ඔබ වගේම තවත් ප්‍රතිලාභීන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔබ සැමට සුබ දවසක්.